රටේ ජනතාවට පාපිසි තමයි ඉදිරිපත් කරලා දෙන්නේ මේ මැතිවරණයට අපේක්ෂක විදියට. පාපිස්සක්වත් වටින්නේ නැති මිනිස්සු ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙනම් කාගේද වැරද්ද? පැලවත්තේ තමයි වැරද්ද. ජනාධිපතිවරයා ඇතුළු මේ ප්‍රධානීන්ග තමයි වැරද්ද. පාපිස්සක් තරම්වත් වටින්නේ නැති මිනිස්සු පාර්ලිමේන්තුවේ 159 කීයක් ඉන්නවද කියලා දැන් අපිට කියන්න ඕන. ඒ නිසා බොරු සංදර්ශන කරලා දැන් මාස 6ක් ගත වුණා. අපිට පෙන්වන්නකෝ දැන් මේ ප්‍රගතිය මොකද්ද කියලා. අර ලයිස්තු දානවා මේ ලයිස්තු දානවා දැන් විකාරයක් විහිළුවක් වෙලානේ තියෙන්නේ. ලයිස්තු විතරයි. කිසිදු ප්‍රගතියක් නැති මාස 6ක් තමයි ගත වුණේ. එකින් එක ගත්තොත් එහෙම කියපු එකක් කරේ නැහැ. කියනකොට නම් කට උල් කරලා කියන්නේ අත පොඩි කරලා කට උල් කරලා කියන අරක කරනවා මේක කරනවා කියලා. දැන් මට අද උදේ මේ කුෂිකර්ණ මහතුමාගේ අතුරු ප්‍රශ්නයක් අහන්න තිබුණා. මම මේ අහන්න හිටියා රිලව් සංගන්නේට මොකද උනේ කියලා ප්‍රශ්නෙට කල් ගත්තා. රිලව් සංගන්නේ වෙච්ච දෙයක් නැහැ. රිලව්ත් නැහැ, නියෝජ්‍ය අමාත්‍යවරයාත් නැහැ, අමාත්‍යවරයාත් නැහැ. අර එක අමාත්‍යවරයෙක් කිව්වා පොල් ගියා කියලා පොල් ගෙඩි මිලියන 200ක් ගේනවා කියලා. මිලියන 200ක් තියා එක පොල් ගෙඩියක් ඇට්ටියක් කුරුම්පැට්ටියක් ගෙනාවේ. පොල් හිගේ හැමමයි. පොල් කර්මාන්තේ කඩා වැටිලා. පොල් අප නැනේ 150කින් පල්ලෙහාට වැටිලා. පොල් ආශ්‍රිත නිෂ්පාදන අප නැනේ. එක දෙයක් කරේ නැනේ කරන එකේ එක දෙයක් කරේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට තවදුරටත් ඉස්සරහට යන්න බෑ කියන එක දැන් නම් රටේ ජනතාව අවබෝධ කරගෙන තියෙනවා. ඒකට හොඳ ප්‍රතිඵලයක් දුන්නා, පණිවිඩයක් දුන්නා මැතිවරණේ. ලක්ෂ 23ක් ඡන්ද අඩු කරුවා මිනිස්සු. දැන් ඡන්ද පාවිච්චි කරනවා අපෙත් අඩු වෙන්න බෑ. අපෙත් ලක්ෂ 3ක් වැඩි වෙලා තියෙනවා. එතකොට හයි නම් ඉතුරු 20 මොකද උනේ කියලා. හැබැයි අනිත් පක්ෂ වලටත් වැඩි වෙලා තියෙනවා, අඩු වෙලා තියෙන ආණ්ඩුවට විතරයි. එක්කෝ ඒගොල්ලන්ගේ ඡන්ද වෙන පක්ෂ වලට දීලා එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ඡන්ද වලට අයිල්ලා නැහැ. නිසා මේ පණිවිඩය ප්‍රබල පණිවිඩයක්. මේ පණිවිඩය ගන්න. මේ පණිවිඩය ගන්න එහෙම නැතුව මේ බොරු පුරසාරම් දොඩන්න එපා. දැන් මේ වෙලාවේ ඒගොල්ලෝ පාලක සභාව බලය හදන්න හැම කෙනාම පස්සේ යනවා. දැන් ඔය පෞගේ ටී කතා වුණානේ මාධ්‍ය තුල මේ ස්වාධීන කණ්ඩායම් පස්සේ යනවා කියන්නේ. ස්වාධීන කණ්ඩායම් පස්සේ විතර නෙමෙයි. අපේ മന്ത്രിවරු පස්සෙත් එනවා. හොරෙන් තැන් වලට අවිල්ලා മന്ത്രിවරුන්ට එක්ක කතා කරනවා. ඒගොල්ලෝ ඒ නිසා අර හොරුයි කියපු කණ්ඩායම් දැන් ඒගොල්ලෝ කියන්නේ පාලක සභාවට ඡන්ද ඉල්ලන්නේ. ඒගොල්ලෝ හැර අනිත් අය සේරම හොරුයි කියලා. ඒ හොරුයි කියපු මිනිස්සු පිටිපස්සේ ආද යනවා. තමන්ගේ මේ පාලක සභාව බලය පිටවන්න බලය හදාගන්න. මාස 6කින් මේ තරම් පල්ලෙහාට වටන ආණ්ඩුවක් නැහැ. නිසා බොහොම පැහැදිලි මේ ආණ්ඩුවට ඉස්සරහට යන්න බෑ. මං හිතන්නේ මේ ඉදිරි මාස 6 ගත වෙනකොට මාලිමාවට ඡන්දෙ දුන්නු අයට මේ ආණ්ඩුවට විරුද්ධව නැගිට. දැන් අපි දන්නවා මාලිමාවට ඡන්ද දුන්නු අයට තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි Taman ඡන්ද දුන්නු മന്ത്രിවරයා හොයාගන්න නැහැ. മന്ത്രിවරයා හොයාගන්න නැහැ. දැන් මං ඉංග්‍රීසි ආසනේ පාර්ලිමේන්තු മന്ത്രിවරයා ආරංචි විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරණයෙන් පස්සේ ආසනයේට ඉන්න മന്ത്രിවරයා පාර්ලිමා മന്ത്രിවරයා ඉල්ල තියෙන තුන් පාරයි. තුන් පාරයි ඇවිල්ලා ඉන්නේ. മന്ത്രിවරයා හොයාගන්න බෑ ඡන්ද දුන්නු මිනිස්සුන්ට. Tamanගේ ගැටලුවක් කතා කරන්න නැහැ. ගමේ ප්‍රශ්නයක් කතා කරන්න නැහැ. ඒක පැත්තකින් පව්. ඒකට හේතුකුත් තියෙනවා. මොකද මාලිමාවේ മന്ത്രിවරු මිනිස්සුනේ. ඒගොල්ලන්ටත් ගමට යන්න වියදමක් යනවා. තෙල් ටික වියදම් වෙනවා. වාහනයක් අවශ්‍යයි. ඒ කිසිදු දෙයක් නැහැ. හම්බෙන ලක්ෂ 2.5 පඩිය ගන්නවා පැලවත්. ඊට පස්සේ 80000ක් දෙනවා. 80000න් පුළුවන්ද? මට නම් කුරුණෑගල දිස්ත්‍රික්කේ රවුමක් අරගෙන දවසකට රවුමක් අරගෙනොත් එහෙම දිස්ත්‍රික්කේ වටේ රුපියල් 25000ක් යනවා ඉන්දර වලට. ඉතින් මේ ප්‍රශ්න තමයි තියෙන්නේ අද. මාලිමා මන්ත්‍රීවරුන්ට දුවන්න විදියක් නැහැ. පඩිය ගන්නවා පැලවත්. මම හිතන්නේ මාලිමා මන්ත්‍රීවරුන්ට අද තියෙන බරපතලම ප්‍රශ්නේ තමන්ගේ නෝනාට මුහුණ දෙන එක. මොකද ඔය මොන ප්‍රශ්නේ තිබුණාද? ගෙදර ප්‍රශ්නේ බරපතලම ප්‍රශ්නේ. මම හිතන්නේ නෝනා බොළුව කනවා ඇති මන්ත්‍රීවරු ඔන්න ඔය කේල් මල දාලා ඉන්න කියලා. මොකද උතන ඉන්නවා සමහරු ලක්ෂ 3-4 පඩි ගත්තු අය. හොඳ රාජ්‍ය සේවයේ හිටපු අය, පෞද්ගලික අංශේ රේවා කරපු අය, රුපියල් 80000න් කොහොමද ජීවත් වෙන්නේ? ලක්ෂ 3-4ක් පඩියක් කරන් ඒ ජීවන රටාවට හුරුුණු මිනිහෙක්. මම හිතන්නේ මාලිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට දෙන බරපතල ප්‍රශ්නේ තමයි තමන්ගේ නෝනාගෙන් බේරලා ඉන්නේ ඒක. ඔන්න අහන්නකෝ පොදු සාකච්ඡාවට ආපුවම නෝනා මොකද කියන්නේ කියලා. බහුතරයකට තමන් ගත කරපු ජීවන රටාව ගත කරගන්න විදියක් නැහැ. තමන්ගේ ඡන්ද දුන්න මිනිහලකට යන්න විදියක් නැහැ. උත්සවයකට යන්න විදියක් නැහැ. ඒ දේශපාලඥයෙකුට තියෙන ක්‍රියාමාර්ගය එහෙම නැත්නම් ඒ දේශපාලඥයෙකුගේ කාර්යභාරය ඒගොල්ලන්ට කරගන්න විදියක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ වැටුපොත් අඳ අපිට නම් අපේ වැටුපත් මැදිත් තෙල් ගහ ගන්න. ඒගොල්ලන්ට ඒ වැටුප දෙන්නෙත් නැතුව කොහොමද? අනිත් එක ආණ්ඩුවක ඇමතිවරයෙක් වුණාම ඔහුට කාර්යභාරය වැඩි අපිටත් වඩා. අපි විපක්ෂයේ මන්ත්‍රීවරු. ඉතින් මේ තත්ත්වේ තියෙන්නේ. මේ නිසා මට නම් පේනවා වැඩි දුරක් යන්නේ නැහැ. මාස 6කින් විතර මාලිමාවටම මාලිමාවේ ඡන්ද දුන්නු අයව කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයි.